වලයිකුම් අස්සලාමු අලයිකුම් සාදරයෙන් පිළිගන්නවා සදර්ශගේ ඉතිහාසයේ පන්තියට. ඉතින් එන්න මම පොඩි ලස්සන කතාවක් කියනවා. ඔන්නේ කතාව අහගෙන ඉවරනට පස්සේ ඔයා තීරණය කරන්න මේ කාගෙනද කතා කරන්නේ, කවුරු ගැනද කතා කරන්නේ, මොනවා ගැනද කතා කරන්නේ කියලා. ඉතින් එන්න ලස්සන කතාවක් අහගන්න මං එක්ක. ඔන්න එකමත් එක කාලයක තියෙනවා රටක් ඉන්දියාව කියලා. ඔන්න තියෙනවා ඒ ළඟම තියෙන අඹ ඇටේ, අමුතු ඇටේ වගේ එකක්. හරිද? ඒක තමයි ලංකාව. මේ ඉන්දියාව රජකම් කරනවා රාජරාජේන්ද්‍ර කියලා පාලකයෙක්. එයාගේ පුතා ඉන්නවා රාජේන්ද්‍ර කියලා. ඒ ආක්‍රමණිකයා එනවා ලංකාවට. ලංකාවට එන්නේ ඒ එවකට තිබ්බ රාජධානිය වෙන අනුරාධපුර රාජධානිය පුතේ. ඊට පස්සේ මේ අනුරාධපුර රාජධානියේ එවක පාලකයා වුණේ පස්වන මිහිඳු. කවුද? පස්වන මිහිඳු. කවුද? පස්වන මිහිඳු. පස්වන මිහිඳු. ඔන්න පස්වන මිහිඳුට ඇටැක් කරනවා රාජේන්ද්‍ර. ලංකාව අල්ලගන්න ඇවිලා කොහොම හරි මේ දුර්වල පාලකෙක් වෙන පස්වන මිහිඳුව ඝාතනය කරලා මෙන්න පාලනය කරනවා රාජේන්ද්‍ර අපේ මේ අමුතු ඇටේ. නැත්නම් අපේ අමුතු ලංකාව. හරිද? රාජේන්ද්‍ර ලංකාව අල්ලගන්න කවද්ද? ඔන්න පාලන කරගමු 1017. හරිද? රාජේන්ද්‍ර ලංකාව අල්ලගන්න කවද්ද? 1017. රාජේන්ද්‍ර ලංකාව අල්ලගන්නේ කවද්ද? 1017 පුතේ. හරි. ඊට පස්සේ මේ රාජේන්ද්‍ර ලංකාව පාලනය කරගන්නකොට එයා හරිම දුෂ්ට විදිහට තමයි ලංකාව පාලනය කරන්නේ. ලංකාවේ බෞද්ධ ආගමේ ඉන්න භික්ෂුන් වහන්සේලා බෞද්ධ විහෙර විහාර, ඒ වගේම සිංහල මිනිස්සුන්ගේ ගොවිතැන් කරන කුඹුරු, ඒ වගේම සිංහල මිනිස්සුන්ට අධික බදු කරක් ලබා දීලා ඊටම පීඩනකාරී විදිහට තමයි එයා රාජ්‍ය පාලනය කරේ. ඉතින් පුතේ අපේ සිංහල රජ කෙනෙක්ට රජකමට එන්න පවා එයා අවස්ථාවක් දුන්නේ නැහැ. මොකද දන්නවද? අපේ සිංහල ලේවලට උරුමකම් තියෙන රාජකුමාරවරු පොඩි කාලෙම ඝාතනය කරන තරම් එයා අමානුෂීය පාලකයෙක් වුණා. ඉතින් හොර රහසේ එකම එක කුමාරයෙක්, එකම එක රජකමට උරුමකම් කියන කුමාරයෙක් හදා වඩා ගන්න සිද්නාරු බුදල්නා කියන සාමාන්‍ය වැසියා. එයා රජකම, ඒ කියන්නේ අපේ ලංකාවට මෙයා වගේ රට ආරක්ෂා කරන්න පුළුවන් එකම පුරුක මෙයා කියලා කිත්ති නැත්තම් කීර්ති කුමාරයාව කවුද? කවුද පුතේ? මතක තියාගන්න. කිත්ති නැත්තම් කීර්ති කියන කුමාරයා හදා වඩා ගන්නවා ලංකාවේ පල්ලෙහා ප්‍රදේශයක් වන මාගම නගරය. කොහෙද? මාගම. මතක තියාගන්න මාගම නගරේ. හරිද? ඔන්න මේ කතාව අහගන්න හරියට හරි. මේ මාගම නගරේ කිත්ති නැත්තම් කීර්ති කුමාරයා හදා ගන්නවා. මේ කිත්ති නැත්තම් කීර්ති කුමාරයා කියන අපේ වීරයා කවද්ද ඉපදුනේ? ඉපදුනේ කවද්ද? 1039. 1039 කිත්ති නැත්තම් කීර්ති කුමාරයා ඉපදුනා. ඊට පස්සේ පුතේ මෙයාට සාමාන්‍ය පොඩි කාලෙම සටන් කරන්න බෑ. යා මොනවද දන්නේ නැහනේ. සාමාන්‍යයෙන් 1600 නැත්නම් අවුරුදු 16ක් ලැබුවට පස්සේ තමයි පුතේ සාමාන්‍යයෙන් යම් කිසි අභියෝගයක් ජයග්‍රහණය කරන්න ශිල්ප සතර ශාස්ත්‍රය ලබාගෙන හොඳ මට්ටමකට එන්නේ. එතකොට එයාට අවුරුදු 16ක් වුණා කවද්ද? මේ 39 අවුරුදු 16ක් එකතු කරපුවාම කීයද? 1055. 1055 දී අවුරුදු 16 ලැබුවා. හරිද? මේ කතාව මොන දෙයක් ගන්න. හරිද? වර්ෂ දීපකට බය වෙන්න එපා. හරි. ඊට පස්සේ පළවෙනි සටන ක්‍රියාත්මක කරන්න මෙයා සටන් සංවිධානය කරනවා. මේ මගේ රට, මේ සිංහලයන්ගේ රට ආරක්ෂා කරන්න මමයි මේක රජ වෙන්න ඕනි කියලා. හැමදාම රාජෙන්ට රටන් දෙන්න බෑ. ඒ හින්දා යා අවුරුදු 10ක් සේනා සංවිධානය කරවුවා. මේ අවුරුදු 10ක් ඇතුළතම කීයද? 1075. හැබැයි පළවෙනි සටන අසාර්ථකයි. පළවෙනි සටන අසාර්ථකයි. හරිද? දෙවෙනි සටන ක්‍රියාත්මක වුණා 1066. ඊට අවුරුද්දකට පස්සේ 1066. හැබැයි ඒක දිනුම් කනුව පේන මානෙතියෙද්දි හරිද? අවසාන 10 දිනා 15 දිනා වගේ ඉති මරද්දී ඒත් අපිට සේනාව නැතුණා. අපිට මේ යුද්ධ වදින්න ශක්තිය නැතුණා. අපිට හැමෝටම තුවාලයි. ඒ හින්දා එයා සටන අතහැරලා කැලේට පැනලා ගියා. දෙවෙනි සටනත් පරාදයි පුතේ. ඊට පස්සේ හොඳට කල්පනා කරලා හොඳ
ප්ලෑන් එකක් අනුව සුපිරියට වැඩේ දෙනවා කියලා අවුරුදු 4ක් බලන් ඉඳලා 1070 ස්වර්ණමය යුගය අපේ ලංකාවේ ස්වර්ණමය යුගය 1070 දී ඔන්න අල්ල ගන්නවා තුන්වෙනි සටනේ ජයග්‍රහණය කරනවා තුන්වෙනි සටනේ ජයග්‍රහණය කළා රාජේන්ද්‍රගෙන් ද්‍රවිඩ පාලකයා පරාද කරලා ඝාතනය කරලා අපේ අනුරාධපුර රාජධානිය සහ ශ්‍රී ලංකාව බේර ගන්නවා පුතේ. ඊට පස්සේ යා රජ වෙනවා කීර්ති නැත්තම් කීර්ති කුමාරයා පළවෙනි විජය බහව් විදිහට. කවුද? පළවෙනි විජය බහව්. පළවෙනි විජය බහව් කියලා. හරිද? ඔයාලා ගොඩක් අය සාරාංශ දෙන්න. රාජේන්ද්‍ර ආවා ලංකාව පාලනය කරා පස්වෙනි මිහිඳුව ලෙෆ්ට් කරවුවා. ඊට පස්සේ 1017 තමයි ලංකාවට ආවේ රාජේන්ද්‍ර. ඊට පස්සේ 1039 කීර්ති කුමාරයා ඉපදුනා. 1055 අවුරුදු 16ක් ලැබලා ඉවරයි. ඊට පස්සේ 1065 වෙනකොට පළවෙනි සටන ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ 1066 දෙවෙනි සටන ක්‍රියාත්මක වුණා. සටන දෙකම පරාදයි. 1070 තුන්වෙනි සටන පරාදයි පුතේ. මේ අවුරුදු කීයක් පාලනය කළාද? 1017 1070 කියන දක්වා පාලනය කරන්නේ. 1070 දක්වා. එතකොට අවුරුදු 53ක අඛණ්ඩ පාලනයක් රාජේන්ද්‍ර අරන් ගියා. එහෙනම් නායකයෙක්ම පාලනය කරලා තියෙනවා ලංකාව නේද? හරි. ඊට පස්සේ පුතේ දැන් මේ අනුරාධපුරයේ අවසාන පාලකයා තමයි පස්වන මිහිඳු කියන්නේ. ඊට පස්සේ මෙයා යම්කිසි හේතු කාරණා කිහිපයක් නිසා අපේ පළවෙනි විජයබාහු රජතුමා අනුරාධපුරයේ අතහැරලා පොළොන්නරුවට ආවා. ඒක තමයි පුතේ දිග්විජය ප්‍රතිපත්තිය කියන්නේ. හරිද? ඔන්න ඔයාලට ඔයවලට ප්‍රශ්නයක් හරි අහෙන්න පුළුවන්. පළවෙනි විජයබාහු රජතුමාගේ දිග්විජය ප්‍රතිපත්තිය විමසන්න වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔන්න ඒ ප්‍රශ්නේ ගැන අපි දැන් කතා කරමු. දිග්විජය ප්‍රතිපත්තිය කියන්නේ මෙයාට මේ අපේ අනුරාධපුර රාජධානිය තියෙනවානේ. මේ අනුරාධපුර රාජධානියේ අත්හැරලා දාලා පොළොන්නරුවට එන්න හේතු වුණු ප්‍රධාන හේතු මොනවද කියලා. හරිද? ඔන්න මම මෙහෙම උදාහරණයක් ගත්තොත් x ට වඩා new එක හොඳ වෙන්න හේතු මොනවද? ඔන්න x ගේ වැරදි කියන තමයි දැන් යන්නේ. හරිද? දැන් අපි x කවුද? අනුරාධපුර. මේ අනුරාධපුර, මේ පොළොන්නරුව. හරිද? ඔන්න පළවෙනි හේතුව. Taman ඉපදුණු ගමට හරි ආදරේ පළවෙනි විජයබාහු කියන කෙනා. හරිද? මාගම තියෙන්නේ මෙන්න මේ හරියනේ. අනුරාධපුරේ ඉඳන් කිලෝමීටර් 250ක් විතර හිතන්න. දල වශයෙන් කිලෝමීටර් 250ක් විතර හිතන්න දුර. හරිද? ඒ කාලේ ඉතින් බස් තිබ්බේ මේ කියන්නේ මේ වාහන තිබ්බේ කාර් තිබ්බේ නෑ. හරිද බං? පයින් යන්න ඕනේ. ගොඩක් කල් යනවා. හරිද? ඒතකොට වැඩ අමාරුයි. කිලෝමීටර් 100ක් හිතන්න පොළොන්නරුවේ ඉඳන් මාගමට. එතකොට ළඟයි පොළොන්නරුවට මේ මාගම කියන එක. එතකොට එක හේතුවක් තමයි තම උපන් ගම වූ මාගම පොළොන්නරුවට ආසන්න වීම. දෙවෙනි කාරණේ තමයි මේ අනුරාධපුරට වඩා පොළොන්නරුවේ වැව් වමුණු වැඩිපුර පිහිටා තිබ්බා. අනුරාධපුරට වඩා වැව් වමුණු පිහිටීම. හැබැයි වැව් වමුණු මොකටද ඕනේ පුතේ? එකල රාජධානිය අපි පුතේ යලියෝනේ පිහිටා තිබීම. මේ කෘෂිකර්මාන්තයේ ප්‍රධාන වූ ආර්ථිකය තමයි අපිට තිබ්බේ. ඒ නිසා වැව් වමුණු අනිවාර්යෙන් ඕනි පුතේ. මොකද වර්ෂයට එක් කාලයක් විතරයි මේ වියලි කලාපය කියන ප්‍රදේශයේ වර්ෂාව ලැබෙන්නේ. අන්න හේතු කාරණාවක්. අවසාන last final හේතු කාරණා තමයි හරිද? ඉස්සර අනුරාධපුරයේ ඉන්නකොට මේ මන්නාරම් වරායට ආසන්නයෙන් තමයි විදේශීය වෙළඳපොළ තිබ්බේ. නමුත් යම්කිසි හේතු කාරණා නිසා ඒක නැගෙනහිර වෙරළවන ත්‍රිකුණාමල වරාය පැත්තට ඔහොම සංක්‍රමණය වෙනවා විදේශීය වෙළඳපොළ. හරිද? විදේශීය වෙළඳපොළ ඔන්න එනවා ත්‍රිකුණාමල වරායට. අන්න ඒ හේතු කාරණා නිසා භාණ්ඩ ප්‍රවාහනයේ පහසුව ඉස්සර කාලේ වගේ වාහන තිබ්බේ නෑ. දවස් ගාණක් යනවා ගල්ගිටේ එන්න ගියාම අන්න ඒ වගේ කාලෙත් කරගන්න ඕනි හින්දා මේ රාජධානි නම් මේක පාලනය කරන්න හේතු කාරණාවක් වුණා පුතේ. මොකද්ද? විදේශීය වෙළඳපොළ කොටද සංක්‍රමණය වුණේ නැගෙනහිර ප්‍රදේශයට. නැගෙනහිර මුහුදට සංක්‍රමණය වීම.
සංක්‍රමණය වීම. ඔන්න පුතේ පළවෙනි විජේබාහු රජතුමාගෙන් ඇහෙන්න පුළුවන් එක රචනා ප්‍රශ්නයක් ඉවර කරවුවා මම. හරිද? දික් විජය ප්‍රතිපත්තිය. ඔන්න පුතේ උඹට ලස්සනට විස්තර කරන්න පුළුවන්. හරිද? ඇයි මෙහෙම වුනේ? ඇයි මෙහෙම වුනේ? ඔච්චරයි. හරිද? ඔන්න මම ඒ ගමන් ඔයාලට ලස්සන කතාවක් මතක් කරන්න යන්නේ. හරිද? දැන් ඔන්න පළවෙනි විජේබාහු ගැන තව කතා තියෙනවා. හරිද? එයාගේ විදේශ ප්‍රතිපත්තිය අනිවාර්යෙන් මතක් කරගන්න ඕනි කොටසක් පුතේ. ඒ විදේශ ප්‍රතිපත්තිය වගේ ආතල් කතා පන්ති ඇතුලේ තව මම මතක් කරනවා. හරිද? ඔන්න මම මතක් කරනවා මගේ ෆෝන් නම්බර් එක. ඔන්න ක්ලාස් එකට ජොයින් වෙන්න කැමති අය ඉන්නවා නම් ජොයින් වෙන්න පුළුවන්. ඔන්න නම්බර එක ලියා ගන්න. 0.72 0.72 50යි 67යි 242 කියන එකට ඔන්න මැසේජ් එකක් දාන්න. මොකද්ද? 0.72යි 50යි 67යි 242 කියන නම්බරෙට මැසේජ් එකක් දාන්න. ඔයාලට ඕනි විදිහට ඒ කියන්නේ තනි වශයෙන් තනි පන්ති නම් කණ්ඩායම් වශයෙන් කණ්ඩායම් පන්ති නම් නැත්නම් මම මේ දැන් යන පන්ති තියෙනවා. හරිද? ඒ කියන්නේ දැන් මම ඉන්නේ පොළොන්නරුවේ. හරිද? ඔන්න ඒ පන්තියට ජොයින් වෙන්න පුළුවන් නම් ඔන්න ජොයින් වෙන්න පුළුවන්. හරිද? ඔයා ඕනනම් 11 වසර දරුවෙක් වෙන්න පුළුවන් 10 වසර දරුවෙක් වෙන්න පුළුවන් 9 8 දරුවෙක් වෙන්න පුළුවන් ඕනෙම කෙනෙක් එන සම්බන්ධ වෙන්න මම ඕගොල්ලන්ට ලස්සනට ඉතිහාසයේ කතාවක් විදිහට ඔළුවට දානවා හරිද ඔන්න නම්බර් එක ගහගන්න ඔයාලට ඕනනම් දැන් ඉතිහාසයේ මිලෝදියක් මට බෑ ෆේල් වෙන්න ඉන්නේ අවුලක් නැහැ තාම පරක්කු නැහැ එන්න මම ළඟට මම ගානට වැඩේ කරලා දෙන්න හරිද මුල ඉඳන් ඉතිහාසය තනියෙන් උනත් මම උගන්වන්න කැමතියි හරිද ඔයාලට රචනා ප්‍රශ්න ලියන්න බැයිද අවුලක්ම නැහැ එන්න දවසක් ඇවිල්ලා බලන්න. දවසක් නිකොට ඇවිල්ලා බලන්න. පළවෙනි දවසේ ප්‍රී දෙන්නම් ඔයාලට. හරිද? දවසක් ඇවිල්ලා තීරණය ගන්න. රචනා ප්‍රශ්න මම ලියවනවා. බැරි රචනා ප්‍රශ්න. ඔම් බලන්න. බලක් පුදුම වෙයි. හරි ඉතින්. ආරාධනා කරනවා මම එක සම්බන්ධ වෙන්න. ඔන්න මැසේජ් එකක් දාන්න නම්බරේ තියෙනවා. එහෙනම් ආයිබෝවන් වණක්කම් අස්ලාම් අලයිකුම්. ජය වේවා.